වැලිදු ඒ භාග්‍යවත් බුදුරු තමන්ගේ සිතින් ශ්‍රාවකයන් සිත පිරිසිඳ දෙන ශ්‍රාවකයන්ට අවවාද කරන්නට උත්සාහ සහිත වූහ. ශාරීපුත්‍රයනි, පෙර වූවක් කියමි. අරහත් සම්්‍යක් සම්බුද්ධ වූ වෙස්සබෝ භාග්‍යවතුන් වහන්සේ බිහිසුණු වූ එක්තරා වනලැහැබකදී තමන්ගේ සිතින් ඒ මහණුන්ගේ සිත පිරිසිඳ දෙන දහසක් මහණුන්ට මෙසේ නෙක්ඛම්මාදී විතර්ක කරවූ, කාමාදී විතර්ක නොකරවූ, මෙසේ අනිත්‍යාදී වශයෙන් මෙනෙහි කරවූ, නිත්‍යාදී වශයෙන් මෙනෙහි නොකරවූ, අකුසල් වූ මේ දුරු කරවූ, කුසල් වූ මේට පෙමින වාසය කරවූයි අවවාද කරන සේක, අනුශාසනා කරන සේක. ඉක්බිති ශාරීපුත්‍රයනි, අරහත් සම්්‍යක් සම්බුද්ධ වූ වෙස්සබෝ භාග්‍යවතුන් වහන්සේ විසින් මෙසේ අවවාද කරනු ලබන්ඩා වූ, මෙසේ අනුශාසනා කරනු ලබන්ඩා වූ ඒ දහසක් මහණුන්ගේ සිත් උපාදාන රහිතව කාමාදී ආශ්‍රවයන්ගෙන් මිදුනේය. ශාරීපුත්‍රයනි, ඒ බිහිසුණු වනලැහැබෙහි මේ බිහිසුණු බව වෙයි. අවීත රාග වූ යමෙක් ඒ වනලැහැබට පිවිසෙනේද බෙහෙවින් ඔහුගේ ලොමු දහගනී.